ගොඩක් ගැහැණු අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරෙයි නම් වෙන කෙනෙක් ගැන ක්‍රෂ් එකක් තියෙනවා නම් වෙන කෙනෙක් එක්ක කතා බහ කරනවා නම් වෙන ගැහැණු කෙනෙක් එක්ක ඇතිවෙන ඉරිසියාව සහ ඒ සම්බන්ධ කාරණාවලදී සමාව දෙන්න බැරිකම කියන මේ කාරණාව. සාමාන්‍යයෙන් ගැහැණු අය ආදරයේදී කිසිම දෙයක් බෙදා ගන්න කැමති නෑ. ගැහැණු අයගේ ස්වභාවය. ඉතින් ගැහැණු අයට ආදරය සහ රාගය කියන්නේ දෙකම එකක්. ගොඩක් වෙලාවට පිරිමි අය දකින්නේ ඕක දෙකක් විදියට. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි කට්ටිය ඈත් වෙන සම්භාවිතාවක් තියෙනවා. බැඳලා දරුවා හම්බුනාට පස්සේ ටික කාලෙකදී ඈත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද තියෙන ලස්සන අඩු වෙනවා ගැහැණු කෙනෙක්ගේ. පිරිමි කෙනා වෙනුවෙන් තියෙන කැපකිරීම තියෙන කාලය අඩු වෙනවා. ඇගේ ශාරීරික හැමදේම වෙනස් වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක පිරිමි හිත කියන එක ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය නොකියුවට තම තමන්ගේ කට්ටියත් එක්ක ළඟ ඉන්න අයත් එක්ක කතා නොකරට එහෙම ගොඩාක් ගැහැණු අය මාත් එක්ක කතා කරලා තියෙනවා. මට මේ දේ කාටවත් කියන්න බෑ. මෙන්න මෙහෙම අත්දැකීමක් මට තියෙනවා. මම ආදරය කරන කෙනා මගේ සමහරවිට හොඳම යාළුවට, මගේ නංගිට, මගේ අල්ලපු ගෙදර කෙනාට, නෑ කෙනෙක්ට මේ විදිහේ සම්බන්ධතාවයන් ගොඩනගාගෙන තියෙනවා. යම්කිසි කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මම මානසිකව වැටෙනවා. මොකද මම කරන්න කියන වගේ ගොඩක් ප්‍රශ්න. මේක ගැඹුරු ටොපික් එකක් සහ මේ දේ ගොඩක් අය අත්විඳින දෙයක්. මට හමු වෙලා තියෙන ගොඩක් අයගේ. එතකොට මේ දේ කවටවත් කවුරුත් කියන්නේ නැතිකම විතරයි තියෙන්නේ. එතකොට සමහර කෙනෙක් හිතනවා නම් මේ ප්‍රශ්නේ මට විතරයි තියෙන්නේ කියලා නෑ. මේක පිරිමි ස්වභාවය සහ ගැහැණු ස්වභාවය අතර තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නත් පුළුවන්. අපිට සමහර වෙලාවට සමහර ප්‍රශ්න තියෙනවා විසඳුම වෙන්නේ අපිව බලාගන්න එක. අපි සමහර වෙලාවට හිතනවා ජීවිතයේදී මෙයා මෙහෙම කරන්නේ නැහැ. එයා එහෙම කරාට මෙයා නම් එහෙම කරන්නේ නැහැ. මගේ කෙනා නම් මෙහෙම නෙවෙයි. එහෙමයි කියලා අපි ප්‍රතිරූප හදා ගන්නවා. මේ ප්‍රතිරූප බිඳින එක හරි අමාරු දෙයක් ගැහැණියට. ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් මට්ටමටපත් වෙන වෙලාවල් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාලට මේ පීඩනය ඇති වෙලා, මේ ප්‍රශ්නේ නැති වෙලා මහත්ය සම්පූර්ණ මේ දේ කිසිම වරදක් නොකර ඈත් එක්ක හිටියත් නමුත් ඇයට ගොඩක් වෙලාවට ඒ පරණ මතකය වද දෙනවා කියන චෝදනාව මාත් එක්ක ගොඩක් අය කතා කරලා තියෙන දෙයක්. ඉතින් මම කියන්නේ හැම සිද්ධියක්ම අමතක කරන්න උත්සාහ කරන්න එපා. ඒ හිතේ ස්වභාවය තමයි ප්‍රශ්නයක් නැතත් ඒ ප්‍රශ්නේ නැවත මතක් කරලා දෙන එක. ඕකට මම කියන්නේ වමාර කනවා කියලා හරක් වගේ. හිතේ ස්වභාවය ඒකයි. ඉතින් එකම ප්‍රශ්නේ නැවත මතක් කර හිත රිද්දනවා. හිත ඒ බැඳීම නැවත අලුත් කරන්න ඉඩ නොදී ඉන්න හරිනවා. මේ වගේ දේවල් වෙනවා. ඉතින් යම් ගැටලුවක් වුණාම අපි ඒ විදිහට හැසිරෙනොතින් අපේ බැඳීම තවත් පළුදු වෙන එක නෙවෙන්නේ. ඉතින් ඒක මතක් කරන එක ඉස්සෙල්ලා අපි මතක් වුණත් එයාට ඒ දේ වචන වලින් නොකියන උත්සාහ කරන්න. මොකද පිරිමි අය දැන් වැරදක් කරා කියමු. ඊට පස්සේ වරද නිවැරදිකරණය කරලා යත් එක්ක ඉන්නවනම් ඒක ආය මතක් කරන එක යාලට ගොඩක් කේන්ති යන දෙයක් සහ යාලා අකමැති දෙයක්. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕන දෙයක්. මොකද පිරිමි අය කැමති නිදහසේ ඉන්න. එයාලා කැමති hina වෙලා ඉන්න. ඉතින් ගැහැණු අයත් කැමති hina වෙලා ඉන්න. ගැහැණු අයත් කැමති hina වෙලා සතුටින් ඉන්න. නමුත් සමහර අපේ සිතුවිලි පිරිමි සහ ගැහැණු කියන ස්වභාවයන් දෙකේ වෙනස නිසාම මේ ආරවුලට අපිට හරිම උත්තරයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේකෙදි මම දුන්නු එකම උපදේශය තමයි ඔයා නිකමට බලන්න ඔයාගේ හිත දිහා. ඔයාට බැහැනේ ඔයාගේ හිත වෙනස් වෙන වේගය වෙනස් කරන්න. සතුටට දුකට හිතට හිතන හැමදේම නේද තරහ දුක ඉරිසියාව මේ හැමදේම එනවා යනවනේ. මේක තමයි හිතේ හැටි. ඉතින් එයාට වෙන කෙනෙක්ට කැමැත්තක් වුණත් හිතෙන දේ වෙන්න පුළුවන්. ඇයට හෝ ඔහුට ඕනම දෙපැත්තට මේක පොදුයි. මම මේ ගැහැණු අයගේ පැත්තට කතා කරාට ගැහැණියෙක්ට ඒ දේ වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙක්ට ඒ දේ වෙන්නත් පුළුවන්. හැබැයි අපි සම්බන්ධතාවයකදී විවාහයෙන් පස්සේ දෙන්නෙක්ට දෙන්න ඕපන් වෙන්න පුළුවන් නම් විවෘත වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට පිරිමි කෙනා කියනවා නම් මට මෙන්න මෙයා ගැන මෙහෙම හිතුණා කියලා කියන්න පුළුවන්. ගැහැණු කෙනෙක්ට පුළුවන් නම් අර හරි ලස්සනයි නේද මෙයා මාරු නේද කියලා. අර අපිට කෙලින් කතා කරන්න පුළුවන් නම් සුවද සාකච්ඡා යන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ ගොඩක් දුරට අඩු වෙනවා.
අපි වෙලා තියෙන්නේ අපි හිතන දේ කියන්නේ නෑ. අනිත් කෙනාට හිතන දේ කියන්න බෑ. මොකද අපි තේරුම් ගන්නේ නැති නිසා ඒ කෙනා හිතන දේ කියන්න ඕන වුණත් කියන්නේ නෑ. ඉතින් මම දැකලා තියෙනවා සමහර ගැහණු අය ඉන්නවා. තමන්ගේම යහළුවට ආදරය කරනකොට තමන්ගේ ස්වාමියා තමන්ගේම සහෝදරියට ආදරය කරනකොට තමන්ගේම ළඟම ඉන්න කෙනෙක්ට ආදරය කරනකොට එහෙම පිරිමියව එහෙම ගැහණියව අත්නොහැර ඒ පිරිමියව වෙනස් කරගත්ත වෙනස් නොකර කරගත්ත. ඒ කියන්නේ එයාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට රිදිලා ඉන්නේ. එක චරිතයක් මට හම්බුණා. එයාට ගොඩාක් රිදිලා. මොකද එයාගේ මුළු ජීවිතේම එයාගේ ස්වාමියා කරගෙන ඔහු කවදාවත් මෙහෙම දෙයක් කවදාවත්ම කරයි කියලා හිතපු නැති කෙනෙක්. එක අවස්ථාවකදී එයා හිතපු නැති විදිහට එයා ඔහු ළඟම මිතුරියක් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා තිබුණා. ඇය මේක දැනගත්තාම ඇත්තටම ගොඩාක් මානසික වැටුණා. ඇය මාත් එක්ක සම්බන්ධ වෙලා කතා කරාම මම කිව්වේ හරි ඔය ප්‍රශ්නේ පැත්තකින් තියන්න ඔයා වෙනස් වෙන්න ඔයා භාවනා කරන්න ඔයාගේ සිත දියුණු කරගන්න ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයා ව්‍යායාම කරන්න ඔයාගේ ඇඟ ලස්සනට තියාගන්න මුහුණ ලස්සනට තියාගන්න ලස්සනට අඳින්න ඒ ප්‍රශ්න ගැන ඔහු එක්ක කතා නොකර ඔහුට ආදරේ නම් තවමත් ඔයා hina වෙලා යත් එක්ක කතා කරන්න. ඉතින් මාස 3ක් 4ක් වගේ කාලයක් යනකොට ඇය ඇත්තටම ලස්සනට අඳින්න පටන් ගත්තා. ඇය භාවනා කරන්න පටන් ගත්තා. ඔහුගේ සම්බන්ධතාවය ගැන ඇය නොසලකා හරින්න උත්සාහ කරා සහ නොසලකා හැරියා. හැබැයි ඔහුට ආදරය කරන එකවත් ඔහුට සලකන එකවත් ඒක හදන එකේ ඉඳන්ම කිසිම අඩුවක් නොකර කරා. මොකද ඇයට දරුවෝ 3 දෙනෙක් හිටියා. ඉතින් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරොත් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඇයගේ දරුවන්ට තාත්තෙක් නැති වෙන එක විතරයි කියන එක ඇය දැනගෙන හිටියා. ඉතින් සමහර වෙලාවට හැඟීම් සහ බැඳීම් කියන මේ දෙක පටලවාගෙන පෞල් ජීවිත විනාශ කරගන්න ඕනේ නැහැ කියන තැනට ඇය ආවා. පසුව ඇයගේ වෙන්න ඕන යුතුකම් තියාගෙන ස්වාමියාත් දැනගෙන හිටියා. ඇය සියල්ලම දන්න විදිහ කතා කරා විවෘතව. කතා කරලා ඇය කියලා තිබුණා හරි ඔයාට ඕන දෙයක් ඔයා කරන්න. හැබැයි මම ඔයාට ආදරේ මට වෙන දෙයක් ඕනේ නැහැ. මම මෙන්න මේ මාර්ගයේ මේ විදියට යනවා. මම උදේට මෙන්න මෙහෙම කරනවා. මම දරුවෝ බලා ගන්නවා. ඔයාට ওই දේවල් ඇති කියලා හිතන දවසට මං ගාවට එන්න මම ඔයාට ආදරේ කරනවා කියලා. ඉතින් කාලයක් ගියා. කාලයක් ගිහිල්ලා ඉවර වෙලා මොහු සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා. මම මේ රිද්දන්නේ හරිම ආදරණීය ගැහණියෙක්ට කියලා. මම මෙච්චර කාලයකට ගින්දර ගොඩක තියලා තින්නේ මට මේ ලෝකේ වැඩිම ආදරය කරන ගැහණිය කියලා. ඉතින් ඇය තීරණය කරා අවසානයේදී ඔහු තීරණය කරා අවසානයේදී මේ සම්බන්ධතාවය අතර කරලා ඇයත් එක්ක ජීවත් වෙන්න. ඔහුත් අන්තිමේදී අඬලා තිබුණා සමාව ඉල්ලලා තිබුණා. ඉතින් මේ වගේ දේවල් තමයි වෙන්නේ. එක කාලවලට එක මිනිස්සුගේ ඔළුව වලට එක අදහස් වෙනවා. මේක සාධාරණීකරණය කරනවා නෙවෙයි මේක තමයි ඇත්ත කතාව. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මං කියන්නේ මේ වගේ දේවල් වුණොත් එතනින් එහාට අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඔබ තේරුම් ගන්න. ඔබගේ ස්වාමියා වෙනස් වෙලා නම් ඔයාගේ පිරිඳ වෙනස් වෙලා නම් ඔහු ඇයව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ හිත තමයි ඔයා එළියෙන් දකින්නේ. ඔයා ඔයාගේ ඇතුළත වෙනස් කරගන්න. ඔයා ඔයාගේ ඇතුළත ශක්තිමත් කරගන්න. ඔයා මානසික නිරෝගී භාවයෙන් යුක්ත වෙන කිසිම කෙනෙක්ට මානසිකව එල්ලෙන්න එපා. ඒ එල්ලෙන තරමට පීඩනය වැඩි, දුක වැඩි. ඒක තමයි ගොඩක් අයට ડિප්‍රෙෂන් කියන තත්ත්වය පවා එන්නේ. ඉතින් මානසික වේලෙන්නේ නැතුව ඔයාව නිරෝගී කරගන්න, ඔයා ආදරය බවට පත් වෙන්න. ඒ ඔයාගේ ආදරය ඔහුට යම් දැනක, ඇයට යම් දිනක දැනේවි. එදිනට ඇයට අවශ්‍ය නම්, ඔහුට අවශ්‍ය නම් ඔහු වෙනස් වේවි. හැබැයි මං කියන්නද කතාවක්. ඔහුට හෝ ඇයට ඔබව ඕන වෙන දවසට ඔබට කිසිම කෙනෙක් නැති වුණත් ජීවත් වෙන්න පුළුවන් තරමට මනස ශක්තිමත් වෙලා. මොකද ඔබ ජීවිතේ වෙනකොට අවබෝධ කරගෙන නිසා. මම කියන්නේ නෑ කිසිම කෙනෙක්ට පවුල අංක එක කරගන්න, සල්ලි අංක එක කරගන්න, ලස්සන අංක එක කරගන්න. මොකද මේවා తాවකාලිකව හම්බෙච්ච චූටි ටොෆි ටිකක්. ඉතින් මේ ටොෆි වලට වහ වැටිලා අපි මානසිකව කිසිම කෙනෙක් මත් එල්ලීලා මේ හම්බෙච්ච తాවකාලික ජීවිතය විනාශ කරගන්න අවශ්‍ය නැහැ. ඒ අපි කරන්න ඕනේ අපිව අවබෝධ කරගන්න. ඉපදුනේ තනියම නම් අපිට මැරෙන්නත් වෙන්නේ තනියම. බැඳීම් අවශ්‍යයි. මම කියන්නේ නෑ කිසිම විදිහක භෞතිකව බැඳීම් අත්හරින්න කැලේකට ගිහිල්ලා භාවනා කරන්න.
එහෙම දෙයක් නෙවෙයි. අපිට ප්‍රශ්න තියෙන තැනම තමයි නිවීම තියෙන්නේ. ඔයාට වෙන ප්‍රශ්න ඔයා ඒක මාර ආශිර්වාදයක් කරගෙන ඒ ප්‍රශ්න වලින් එළියට එන්න. ඔයා කවදා හරි ඔහුට කියාවි, ඇයට කියාවි. ඔයා හින්දා තමයි මම මෙතන ඉන්නේ. ඔයා මට රිදෙව්වේ නැත්තම් අද මම කියලා කෙනෙක් නෑ. ඔයා මට රිදෙව්වේ නැත්තම් මම මාව අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නෑ කියලා. හිතින් කැඩුණු, බිඳුණු, වැටුණු මිනිස්සු තමයි වඩාත්ම කවදා හරි දිනයක සාමකාමීම මිනිස්සු වෙන්නේ. ධර්මය අවබෝධ කරගත්ත මිනිස්සු වෙන්නේ. ලෝකෙටම ආදරය කරන පරාර්ථකාමී මිනිස්සු වෙන්නේ. ඉතින් මේක ඕන කෙනෙක්ට ඕන විදියකට ගන්න පුළුවන්. ලයිෆ් ආර්ට් විත් නදී කියන්නේ කිසිම මුදල් අය කිරීමකින් කරන දෙයක් නෙවෙයි. ඒක මගේ මිනිස්සුත් එක්ක එකතු කරගත්ත අත්දැකීම් සහ මම ජීවිතේ මෙච්චර කාලෙකට අවබෝධ කරගත්තා නම් යම් කිසි දෙයක් ඒ දෙයත් එක්ක කතා කරන දෙයක්. ඉතින් ඒ දෙයින් ඔයාට ගන්න පුළුවන් නම් දෙයක් ගන්න. ඉතින් ඒ දේ මේ දේ අවශ්‍ය නැත්තම් මේ දේ ඔයාට ඉවත් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. එක දෙයයි කියන්න තියෙන්නේ ඔබ හොයා ගන්න. ඔබ විඳින ප්‍රශ්නෙම 100,000 ගණනකින් මිනිස්සු විඳිනවා. ඔබ නොදන්නාකම විතරයි. ඒ නිසා ඒ ප්‍රශ්නෙට දුක් විඳින්නත් හේතුව ඔබම බව තේරුම් අරගෙන අපි වෙනස් වෙමු.